hello guys, welcome back to my channel. ඔන්න ඉතින් ටික කාලයකට පස්සේ ආයෙමත් ඔයගලන්ට vlog එකක් අරගෙන ආවා. ඉතින් චුට්ටක් පරක්කු වුණා. ඒ වුණාට ඉතින් vlog එකක් ගෙනාවනේ. Hi ළමයි, good morning. අද ඔයගලන්ට ආයෙම vlog එකක් අරන් එන්න ඕන කියලා හිතුවා. ඉතින් මම නම් නැගිටලා ටිකක් වෙලා ඒකට තව නික්වත් පාඩම් වොෂ් එකක් දාන්න බ්‍රේක්ෆාස්ට් එක අරන් ආවේ. දැන් තියෙනවා අපිට වැඩ පටන් ගන්න. අද මම කරන්නේ මම රෙකෝඩින් ටික පැත්තකින් තියලා ගොඩ ගිහලා තියෙන ඉතුරු වැඩ ටික කරන එක. රෙකෝඩින් ටික අපි පස්සට කල් දාමු පොඩ්ඩකට. තව තියෙනවා මට සිංහල ටික තමයි තියෙන්නේ. තමයි ඉතුරු ටික නම් බොහෝ දෙට ඉවරයි. අපිට තියෙන තව ඒ කියන්නේ රෙකෝඩින් බලපු අය විචාර ලියන්න ඒ අනම්මනන් ටික. ඊට පස්සේ ඉස්කෝලේ හෝම්වර්ක් ටිකක් තියෙනවා. ඒ ටික ඉවර කරලා ඉවර වෙලා අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. වෙලාවක් තිබුණොත් රෙකෝඩින් දෙකක්වත් බලලා ඉවර කරන්න ඕනේ. අපි එහෙනම් ඉස්සෙල්ලාම අපි මේ කලින් හම්බෙච්ච මේල් එක ඕපන් කරලා බලලා ඉමු. ගමුකෝ ඉක්මනට. ඉතින් මේ ඇවිල්ලා අපිට ජූන් වලට හම්බෙන ලස්සන රපුන්සල්ගේ තීම් එකට යන ලෙටර් එක. ඉතින් මේක ජර්නලින් කරන ගෑන් ළමයින්ට නම් ඇත්තටම මැජික් ලෙටර් එකක්. මොකද මේ වගේ දේවල් වල වැදගත්කම ජර්නලින් කරන අයට නම් කියලා ඉවරයක් කරන්න බෑ. ඉතින් අනික් අයටත් මේවා ස්ටඩි වැඩවලට ඊට පස්සේ ආයින්න තැන ලස්සනට තියාගන්න. ඇත්තට මේවා ගොඩක් යූස්ෆුල්. ඒ වගේම ස්ට්‍රෙස් එක එහෙමත් මාර විදිහට නිවෙනවා. ඉතින් මේ බලන්නකො මේ කලරින් පේජස් වලත් අනේ මේ රූප හරිම ලස්සනයි ළමයි. ඉතින් මෙන්න මේ වගේ චුටි චුටි ඒවා නම් මම පාවිච්චි කරන්නේ ওই ස්ටඩි මට මතක තියාගන්න ඕනේ දේවල් ඔය පොත්වල එහෙම ලස්සනට ලියලා තියෙන මම ඕවා පාවිච්චි කරනවා. ඊට පස්සේ ඔය වගේ අර පස්සයින් තියෙන ඒවා ස්ටිකර්ස් විදිහට මම යූස් කරනවා. මෙන්න මේ වගේවත් මට පුළුවන් ඔය පොත්වල ස්ටිකර්ස් විදිහට ඊට පස්සේ ජර්නලින් කරද්දි තමයි ගොඩක් යූස් කරන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට මම කොහොමද ජර්නලින් කරද්දි මේවා යූස් කරන්නේ කියලාත් ඉස්සරහට පෙන්නන්නම්. ඇත්තටම මේවා නම් හරිම යූස්ෆුල් ළමයි. මේ ගානට කිසිම පාඩුවක් නැහැ ඇත්තටම මේක ගත්තා කියලා. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති නේහාක්කගේ ෆේරි ලෙටර් ක්ලබ් එක ගැන. ඔන්න ඉතින් මාත් ජොයින් වෙලා ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් සාදරයෙන් ආරාධනා කරනවා ජොයින් වෙලා බලන්න ඇත්තටම මේක කොච්චර ෂෝක්ද කියලා. ඉතින් ඕගොල්ලන්ට මේකේ හරිම ලස්සන දේවල් ගොඩාක් හම්බ වෙනවා එක එක මාසෙට එක එක තීම්ස් වලින්. ඉතින් මම ඕගොල්ලන්ට යකව කන්ටැක්ට් කරගන්න විදිහේ යකගේ WhatsApp channel එකත් මේ වීඩියෝ එකේ යටින් දාලා තියන්නම්. මේ බලන්න කොහොනේ හරිම ලස්සන ස්ටිකර්ස් ටිකකුත් තියෙනවා. කලින් සැරේ මීට වඩා තිබුණා කොහොම හරි. මේ සැරේ අනික් ඒවා ගොඩක් වැඩි නිසා ස්ටිකර්ස් ටිකයි තියෙන්නේ. මේ බලන්න සංසාරගත බැඳීම් නේද මේ දෙන්න මතකද කතාව බලපු අයට. ඔන්න ඉතින් ජර්නලින් කරන්න තමයි හදන්නේ. ගොඩ කාලයකට පස්සේ හරිම ලස්සනට මම මගේ පේජ් එක ලස්සනට හදාගත්තා. මම චූටි පොතක් යූස් කරන්නේ මේ දවස්වල. මොකද ඇත්තටම වෙලාවක් නැහැ මේක කරන්න. ඉතින් මට හම්බෙන පුංචි වෙලාවල් වලදී මට පුළුවන් විදිහට මේක ලස්සනට හදලා ජර්නලින් කරනවා මම. ඉතින් මේක මීට වඩා ලස්සනට හදන විදිහ ඔයගොල්ලෝ දැකලා ඇති වීඩියෝස් වල එහෙම. මෙන්න මේවා නම් ඉතින් මේ වගේ පොඩි නෝට්ස් ලියන්න වගේම ඔය ස්ටඩි කරන වැඩවලට තමයි මම ගොඩක් ඒවා යූස් කරන්නේ. හරි එහෙනම් අපි දැන් ඒ ටික බලලා ඉවර වෙලා අපි ජර්නලින් කරලා ඉවර වෙලා දැන් අපි වැඩ ටික කරන්න පටන් ගමු. ඉතින් මං කිව්වනේ මං අද කරන්නේ මට ගොඩ ගහලා තියෙන වැඩ ටිකක් ඉවර කරන එක. අපේ සිංහල ටීචර් කිව්වා මේ පාඩමක විචාර ටිකක් තියෙනවා අපිට උගසේන පාඩමේ. ඉතින් ඒ ටික ලියලා ගෙනත් දෙන්න නැත්නම් ඊළඟ පාඩම කරන්නේ නැහැ කියලා. ඉතින් ඒකින්ද මම මේ විචාර ටික ලියන්න තමයි යන්නේ. එක විචාරයක් ලියුවා මට තව විචාර දෙකක් තියෙනවා. ඒ වගේම ක්ලාස් එකේ ටිකක් තියෙනවා. මම පුළුවන් ටික අද ඉවර කරලා දානවා. මම හිතන්නේ ටිකක් ලියලා ඉවර කරන්න පුළුවන් වෙයි. විචාර 3ක්වත් අඩුම තරමේ 4ක්. ඒතර මට පැය දෙකක් ඇතුළත වගේ 4ක් විතර ලියා ගන්න පුළුවන් කියලා මම හිතනවා. බලමුකෝ.
හරි ඉතින් මේකේ අර තියෙන වටේ පිටේ කරුණු ටික රැස් කරලා ඒ ටික ලියනකොට නම් මට ටිකක් වෙලා ගියා. කොහොම හරි මට පැය දෙකට ලියන්න පුළුවන් වුණේ විචාර 3යි. ඉස්කෝලේ 2 ඉවරයි. ඊට පස්සේ අනෙක් එකේ ටිකක් ඉවර කරගත්තා. ඒක අලුතෙන්ම ලියපු විචාරයක් හින්දා මට ටිකක් ඒකට වෙලා ගියා. ඒකින් හින්දා ඉතින් කමක් නැහැ. මම සැටිස්. ඒනට තාම ටයිමින් නම් මට හදාගන්න තියෙනවා. මට සමහර වෙලාවට විචාරය ලියන්න පුළුවන්. ටයිමින් වල අවුලක් තමයි තියෙන්නේ. ඒක හින්දා ඉතින් මම ඒක හදා ගන්නවා කියලා හිතාගත්තා. ඒ වගේම ළමයි මට සමහර වෙලාවට පේපරේ දෙද්දී මම පාඩම් කරපු උද්දෘත ටික මතකයි. හරිද? ඊට පස්සේ මම විචාර ලියන්න ගියාට පස්සේ මැදක් ලියාගෙන යද්දී අමතක වෙනවා. ඉතින් ඒක හින්දා මට උද්දෘත ගැන තව ටිකක් කල්පනා කරන්න වෙනවා. ඒ ටික බලන්න වෙනවා. ඉතින් කොහොම හරි ඉතින් ඒ ටික මතක තියාගන්න ඕනේ. ඒනොට ඒ වගේ උද්දෘත මතක හිටින්නේ නැහැ ළමයි මට හරියට. හරි අමාරුයි ඒක මතක තියාගන්න. ඉතින් කොහොම හරි කරලා මතක තියාගන්න බෑ. ඉංග්‍රීසි ලිස්ට් වලත් එහෙමයි. මම සමහරට උද්දෘත හදලා ලියලා ටීචර්ගෙන් බැලුම් තාම. කරන්න දෙයක් නැහැ ඉතින්. මේ සැරේවත් පාඩම් කරලා බලන්න ඕනේ. ඊට පස්සේ ඉතින් පොඩි බ්‍රේක් එකක් ගත්තා. ගෙදර කට්ටියත් එක්ක කකා බිබී ටිකක් මම ටීවීත් බැලුවා. ඒ හින්දා ඒක පොඩක් පැත්තකින් තියලා මේ වැඩේ ඉවර කරලා ඉවර වෙලා වෙලාවක් තිබුණොත් තමයි පොත කියවන්න වෙන්නේ. දැන් චුට්ටක් ආයේ වහින්න වගේ බලමුකෝ. උදේ නටියක් වැස්සා. දැන් නටියක් අඩුයි. උදේ වැඩ කරාට පස්සේ ආයෙම දැන් තමයි වැඩ පටන් ගත්තේ. ඉතින් ගෙදර ඉන්න දවසට එහෙම තමයි. ප්ලෑන් එකක් හදාගත්තට වැඩ කරන්න ටිකක් අමාරුයි. ඔන්න ඉතින් දැන් ආයෙම මං කලින් බල හිටපු එකේම තව චුට්ටක් තියෙනවා මට. ඒ ටික බලලා ඉවර වෙලා ඊළඟ ටොපික් එකට යනවා කියලා හිතුවා. ඇත්තටම මම දවල් වෙලා රෙකෝඩින් ටිකක් බලනවා කියලා හිටියේ. උනාට මේ වෙලාවේ මගේ රවුට් රේඩියේට ඉවර වෙලා. ඉතින් ඒක තාත්තා ආවම තමයි දාගන්න වෙන්නේ. ඉතින් එතකන් මේ වැඩ ටික කරනවා කියලා හිතුවා. රෙකෝඩින් තව තියෙනවා. ඉතින් ඒ ටික කවද ඉවර වෙයිද කියන්නේ මම දන්නේ නැහැ. ඇත්තටම මට ඒ ටික ගයින්නත් දැන් හිතෙන්නේ නැහැ. ඒ තරමට සිංහල ටිකක් එහෙම තියෙනවා. ඉතින් ඒක හින්දා මම මේ වැඩ ටික ඉවර කරලා ඕන එකක් කියලා අපි බලමු. ඩේටා දාගෙන තමයි ඕන එකක් කරන්න වෙන්නේ. ඒක ඩේටා පැකේජ් එක කලින් ඉවර වෙලා. බිස්කට් පුඩින් එකක් හදන්න ගේන්න කියපු જાති ටික. කොහොම හරි ඒ වගේම අපේ මල්ලිගේ මාළු ටැංකිය වැඩ ටිකක් තියෙනවාද කරන්න. ඊට පස්සේ බිස්කට් පුඩින් හදන්න තියෙනවා. මේ ඔක්කොම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නවා. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න ඕනේ. හරිද? භාගයක් හදද්දි ඉතින් ඔන්න දැන් පොඩ්ඩක් සබ්ජෙක්ට් එක චේන්ජ් කරලා ඊළඟ වැඩේට ආවා. අරකේ වැඩේ බොහෝ දුරට ඉවර හින්දා ඩේටා දාගන්න ඕනි. ඒ වුණාට ඒක ඩේටා පැකේජ් එක කලින් ඉවර වෙලා තියෙන්නේ. කමන්නේ බ්‍රෝකර් ගෙව ගහගමු. දැන් ඉතින් ආයෙ වැඩ කරන්න තමයි යන්න තියෙන්නේ. ඔයාලා දන්නවනේ මට එක තැන ඉඳන් වැඩ කරන්න කිසිම පුරුද්දක් නැහැ. ඒක හින්දා මම පහළට ආවා පෙන් එකට සින්දු ටිකකුත් දාගෙන. අපේ ටීවී එකේ තියෙන මෙන්න වගේ ලස්සන ඉෆෙක්ට් එකක් මම ඉතින් රේඩියෝ එක තිබුණාට ඒක ගණන් ගන්න නැහැ. ඉතින් මම ටීවී එකට ගාලා තමයි ඔය සින්දුකුත් දාගෙන වැඩ ටික පටන් ගත්තේ ආයි ඉතින්. මම ওই හින්දි සින්දු තමයි ගොඩක් වෙලාවට අහන්නේ. ඒවයි සමහර වෙලාවට මීනින් එක තේරෙන්නේ නැහැ. ඒනට මාර වයිබ් එකක් තියෙනවා ඒ සින්දු වල. ඉතින් අර පොඩක්
සින්දු ටිකක් අහලා බලනෝනේ ස්ලෝ වයිබ් බෑන ටිකක් අර පරණ සින්දු නෙවෙයි. සමහර සින්දු ටිකක් තියෙනවා හරිම ලස්සනට හදපුවා. ඉතින් එහෙනම් මෙන්න මේ විදිහට මේ වැඩ ටිකක් හරි ඉවර කරගන්න ඕනේ. ඊට පස්සේ මට නෝට් වගේක් ලියන්න තියෙනවා. තව ඉස්කෝලේ මට සිකුරාදා ඉස්කෝලේ යන්න බැරි වුණා. ඒකින්ද ඒ ටික ලියන්නත් ඕනේ. මං ඉතින් සින්දුවකුත් අහගෙන ඒකේ කෑල්ලයි ප්‍රශ්නෙන් කෑල්ලයි ගියව තමයි ඔය කරන්නේ. ගණන් ගන්න එපා ළමයි. එහෙම තමයි පොඩ්ඩක් ඉතින් අර එක දිගටම සුපරිම ෆෝකස් එක තියලා වැඩ කරන්න අමාරුයි. ඒ හින්දා පොඩ්ඩක් ට්‍රැක් පැනනට කවන්නේ නැහැ කියලා මම හිතාගෙන හදාගෙන තමයි ඔයක පටන් ගත්තේ ඉතින්. ඊට පස්සේ පොඩ්ඩක් මැදදී පොඩ්ඩක් නිදිමත වගේ එකක් ආවා. ඒක හින්දා මං ගිහිල්ලා මගේ ආදරණීය Nescafe කෝප් එක දාගෙන ආවා. ඒක නැදුවනම් මට දැන් ජීවත් වෙන්නත් බැරි වෙගෙන ඉන්නේ කොහොම හරි. ඊට පස්සේ මම මේක දාගත්තා පොඩ්ඩක් ෆෝකස් එකේ වැඩ කරන්න ඕනේ කියලා හිතාගෙන. ඊට පස්සේ ඉතින් ආයෙම වැඩේට බහිමු. ඒ වැඩෙත් බාගෙට කර කර ඉද්දි ළමයි අපේ මල්ලි ටවුන් ගිහිල්ලා එයාගේ අලුත් මාළු ටැංකියට එයා මාළු අරගෙන ආවා. බලන්න මේගොල්ලෝ නම් හරිම ලස්සනයි. මේ දැනට නම් පොඩ්ඩක් විශේෂයි. ඉතින් එදෙන බය වෙලාද කොහෙද මං ගත්ත විදියට. කොහොම හරි ඉතින් දැන් මේ අලුතෙම මේ ටික සෙට් කරලා හදන්න තමයි යන්නේ. හැබැයි මේක නම් මාරුම ලස්සනට ආවා. අන්තිමට බලන්නකෝ. අපේ මල්ලි ඉතින් දැන් ඕක මං ඔය බැලුවට එයා එක ගණන් ගත්තේ නෑ. එයා එක හිතලා හැදුවා. ඉතින් මම තමයි ඉතින් පොඩ්ඩක් ඔක බලලා හදන්න හැදුවේ. ඒ වුණත් ඉතින් එයා මාව ගණන් ගත්තේ නෑ. මම ඔක පෙළුවට එයා එක ගණන් ගත්තෙම නෑ. කොහොම හරි එයා එක හදාගත්තා. එයාම හිතලා එයාට පොඩ්ඩක් ඉතින් ඔය දන්නවනේ කොල්ලන්ට ඕක බලුව ගමන් හදා ගන්න පුළුවන්. මං ඒක පෙරලිලා බලනකොට එයා එක හදලා ඉවරයි ඇත්තටම. ඊට පස්සේ ඉතින් අපි මාළු ටික මේකට දාමු. දැක්කනේ මේක ලස්සනට පේනවා. අපි මල්ලි ලයිට් එකම හදලා ඕක දැන් ගෙනහල්ලා ටිකක් දවස් ඉතින් පැල ටික ගෙනහල්ලා හැම ටිකක් දවස් දැන් මෑට මාළු ටික තමයි ගේන්න ඕන වෙලා තිබුණේ මේ ටික ගාන්ට හදාගෙන ඉවරලා ඔන්න දැන් අද තමයි ඒ ටික ගෙනාවේ. ඇත්තටම මේක රෑට එහෙම මාර ලස්සනයි ළමයි. අර මගේ කැම් එකේ එච්චර කොලිටි එකක් නිසා ඔයගොල්ලන්ට ඒක මම වීඩියෝ කරාට හරියට පේන්නේ නැහැ. ඒ වුණාට මෙතන මාර චොක්ලට් බිස්කට් ආවනම් හැංගීමක් ඉන්නේ ඇත්තටම.